අද මේ උත්සවය ගාම්භීර උත්සවයක්. අපි මේ දකින රාජාවලියේ නම් වගේම මේ රජවරුන් දිහා දකිනකොට අපිට අපේ රණකාමීත්වය දැනෙනවා. අපි කොයිතරම් විරාජමාන ජාතියක්ද, කොයිතරම් දහඩිය කඳුළු මතින් ගොඩනැගුණු ජාතියක්ද කියන එක පිළිබඳව අපිට සතුටු දැනෙන රූපාවලියක් අපි මේ පොළොල් තිරේදී දකිනවා. ඒ සියල්ල සිදුවන අතර අද මෙහි ගිහි විද්වත් දේශනය සඳහා තෝරාගෙන තිබෙන්නේ එවැනි අයමයි. මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා මහාවංශ ප්‍රදීපිකාව පිළිබඳව මේ කෘතිය පිළිබඳව කතා කරන්න බොහොම ගෞරවයෙන් හිටපු ආරක්ෂක ලේකම් ඒ වගේම ලේඛක ජනරාල් කමල් ගුණරත්න මහත්මයාණනි ඔබතුමන්ට. ගරුතර මහා සංඝරත්නයේ අවසරයි පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඒ වගේම මගේ හමුදා ජීවිතය කාලේ මගේ ජ්‍යෙෂ්ඨයව සිටි රියර් ඇඩ්මිරල් සරත් වීරසේකර මැතිතුමනි, පැමිණ සිටින සියලුම නෝනාවරණි මහත්තුරුනි, සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉසුර වික්‍රමාරච්චි මහතා විසින් රචිත මහාවංශ ප්‍රදීපිකාව ගැන කතා කරන විදියට කතා කරන ලෙසට මට ලැබුණ ආරාධනය මම හිතන්නේ මාස කිහිපයකට ඉස්සෙල්ලා. ඉතින් මම මෙතනදී ඉස්සෙල්ලාම ඉසුර වික්‍රමාරච්චි මහත්මයා, නැත්නම් අපි ආදරයට කියන්නේ දේශා කියලා, දේශා මල්ලි. ඉතින් දේශා මල්ලි ගැන යම්කිසි දෙයක් කියන්න ඕනේ. මට මෑත කාලයේදී හමු වුණු ඉතාමත්ම සුන්දර මිනිස්සෙක්. ඉතින් මම ගත්කතුරේ වුණා වසර 2016 සැප්තැම්බර් මාසේ 5 වෙනිදා මගේ ප්‍රථම කෘතිය වෙච්ච රණමග ඔස්සේ නන්දි කඩාල් කෘතිය මම යුද හමුදාවෙන් විශ්‍රාම අරන් ගෙදර යන ගමන් මම ඒක ජනගත කළා. ඉතින් ඊට පස්සේ මට අවශ්‍ය වුණා මේ හමුදා ජීවිතයක් ඒ වගේම ලේඛන කලාවත් දෙක එකතු වෙන විදිහේ ලෝගෝ එකක් මට හදාගන්න. ඒකට මම කතා කරේ ඉසුර වික්‍රමාරච්චි නැත්නම් දේශාමල්ලිට. ඉතින් මම කියපු දේ තමයි මම රණබිමේ හිටපු කෙනෙක්. මම දැන් පන්හිඳ අතට අරන් තියෙනවා. ඒක නිසා රණබිමෙන් පන්හිඳට කියන වචන දෙක යොදලා මට හොඳ ලෝගෝ එකක් හදලා දෙන්න කියලා. ඉතින් අද ඔබ මේ පොතේ දකින නැත්නම් මේ වේදිකාවේ කීප සැරයක් මේ තිරයේ දිස්සුන අර සිංහයාගේ ඔළුව ඔටුන්නක් දාලා තියෙන ඒකාකාරී ඊටම ලස්සන ලෝගෝ එකක් මට හදලා දුන්නා. අදට මම පළ කරන හැම පොතකම ඒ වගේම මම ලියන හැම ගීතයකම වීඩියෝ එක එනකොට ඒ සලකුණ එනවා. ඉතින් මට ඒ දේ කළා දුන්නේ දේශා මල්ලි. thank you very much මල්ලි. ඉතින් අපි දෙන්නම ගත් කතුවරු මම දැනට පොත් 11ක් ජනගත කරලා තියෙනවා. මම හිතන්නේ දේශා මල්ලිගේ පළවෙනි පොත මේක. ඉතින් ගත් කතුවරේ කියන්නේ විශේෂ පුද්ගලයෙක්. මම මේ අපේ ට්‍රම්පට් අපිම ගහ ගන්නව නෙවෙයි. නමුත් විශේෂ පුද්ගලයෙක්. මේට හේතුව තමයි බොහෝ දෙනෙක්, ඒ කියන්නේ දහස් ගණනක් අය පොත් ලියන්න පටන් ගන්නවා. නමුත් පිටු 20ක් 25ක් යනකොට ඒ පොත ලියන එක නවතිනවා. ඒකට හේතුව තමයි මේක දිගින් දිගටම ලියාගෙන යාමට හැකියාව නොමැති වීම. ඒ කියන්නේ ඒකට අපි ඩිටර්මිනේෂන් කියනවා. ඕනකම තියෙන්න ඕනේ පොත ඉවර කරන්න. ඉතින් ඒ වගේම විෂය දැනුම තියෙන්න ඕනේ, ලිවීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒ වගේම ගත් කතුවරයෙක් වෙන්න සුන්දර මිනිහෙක් වෙන්න ඕනේ. ඉතින් මගේ දිහා බැලුවාම, දේශාමල්ලි දිහා බැලුවාම අපි සුන්දර පෙනුමක් තියෙන පුද්ගලයෙක් නෙවෙයි. නමුත් අපේ හදවත්වල යම් කිසි සුන්දරත්වයක් තියෙන නිසා තමයි අපි ගත් කතුවරුන් වෙලා තියෙන්නේ. ඒ වගේම මම ගේය පද රචකයෙක් නැත්නම් ගීත රචකයෙක්. මම අද දැනගත්තේ මල්ලි ඔබත් ගීත රචකයෙක් වුණා කියලා. ඉතින් බොහොම සන්තෝෂයි අපි ඒ සමාජයට පැමිණීම පිළිබඳව. ඊළඟට
මම මේ පොත ගැන කතා කරද්දී එතුමා සමග එක රජ කෙනෙක්ගේ නමක් කිව්වා. මහා චූලික මහාතිස්ස. මහා චූලික මහාතිස්ස කියන්නේ විශාල කොණ්ඩයක් තියෙන රජ කෙනෙක්. ඉතින් මේක සංස්කෘත වචනයක්ද දන්නේ නැහැ. ඉතින් අපේ ඉන්දුරාගාරේ නායක ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවා මෙතන. උන්වහන්සේ සංස්කෘත භාෂාව අතිශයින්ම ප්‍රගුණ කෙනෙක්. ඉතින් මම වැරදි කියනවත් දන්නේ නැහැ. නමුත් මම අහපු විදිහට මට දේශා කියපු විදිහට විශාල කොණ්ඩයක් තියෙන කෙනෙක්. ඒ වගේම කල්ලාට නාග කියලා රජ කෙනෙක් ඉඳලා තියෙනවා. මම අහුව මොකද්ද මල්ලි කල්ලාට නාගගේ විශේෂත්වය? බලනකොට කොණ්ඩේ නැති කෙනෙක්. ඒ කියන්නේ මම වගේ කෙනෙක්. ඉතින් මටත් අර කලින් කියපු මහා චූලික මහාතිස්ස රජතුමාට වගේ ලස්සන කොණ්ඩයක් මටත් ඒ කාලේ තිබුණා. නමුත් කාලයගේ ඇවෑමෙන් උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ කැලෑවල් වලම මගේ ජීවිත තරුණ කාලය ගෙවිලා යනකොට ඒ සමගම මගේ කොණ්ඩයක් නැති වෙලා ගියා. නැත්තම් මේ දේශාමල්ලි දැන් තියෙන ස්ටයිල් එක අපේ කාලේ තිබුණේ නැහැ. අපි තරුණ කාලේ තිබුණා නම් මටත් ආසාවක් ඇති වෙන්න පුළුවන් ওই විදිහේ කොණ්ඩයක් වවන්න. නමුත් මම කරපු රැකියාව අනුව මට ඒ හැම නැහැ. දැන් රැකියාවෙන් විශ්‍රාම ගත්තත් මට දැන් වවන්න කොණ්ඩයක් නැහැ. ඉතින් නමුත් ඒකෙන් අමුතු පෞරුෂත්වයක් ලැබෙනවා. ඊළඟට උඩුරැවුල. මහා දාටික මහා නාග කියලා රජ කෙනෙක් මේ පොතේ ඉන්නවා. මහා විශාල බුරුසු උඩරැවුලක් තියෙනවා. ඉතින් මහා දාටික මහා නාග රජතුමාට තරම්ම නැති වුණත් අපි දෙන්නටම උඩුරැවුලක් තියෙනවා. ඉතින් අපි දෙන්නේ සෑහෙන සමානකමක් තියෙනවා. මෙතනදී තමත් විශේෂ සමානකමක් මම දකිනවා මේ පොත පෙරලද්දී. එය මගේ සහෝදර නිවේදකතුමා චින්තක මල්ලි මෙතනදී කිව්වා. මට ඉතාමත්ම හිත්ගත් දෙයක් තමයි පොතේ අභ්‍යන්තරයට යන්න ඉස්සෙල්ලා මේ පොතේ තිබිච්ච පිදුම. මේ පිදුමේ තියෙනවා මගේ සෙවණැල්ල බඳු වූ සෙනෙහසේ අගරජිනිය වෙත ආදරයෙන් කියලා ලියලා තියෙනවා. ඒකම ඉසුර මල්ලිගේ ෆොටෝ එකක් ලස්සන රෝස මලක් බිරින්දට දෙන ෆොටෝ එකක් ඡායාරූපයකුත් තියෙනවා. ඒක මට බොහොම හිතට දැනුණා. මොකද මම පොත් ලියනකොට මම දන්නවා බිරින්දගෙන් ලැබෙන සහයෝගය, ආදරණීය භාර්යාවගෙන් ලැබෙන සහයෝගය කොතරම්ද කියලා. ඉතින් මගේ ආදරණීය බිරිඳ මේ ස්ථානයේ ඉන්නවා. ඒ වගේම මම දන්නවා සරත් විරසේකර සර් පොත් ලියලා තියෙනවා. සර්ගේ බිරිඳ කොච්චර සහයෝගයක් දෙන්නේ අද රෝගාතුරව හිටියට සර් මම දන්නවා මොනතරම් සහයෝගයක් දෙන්නේ නැද්ද කියලා. ඉතින් එතකොට මමත් මගේ පොත පුද කළා තියෙනවා මගේ ආදරණීය බිරිඳට. නමුත් මම හමුදා නිලධාරියෙක් වීම නිසා මට ඒ යෝධ කර්තව්‍ය කරන්න, මගේ රාජකාරිය කරන්න තව විශාල පිරිසකගේ සහයෝගය අවශ්‍ය වුණා. ඉතින් මගේ බිරිඳට පමණක් නෙවෙයි මම ඒ අයටත් අදටත් මේ කතා කරන මොහොතේ ඇඳන් උඩ රෝද පුටු උඩ ඉන්න මේ රටදය වෙනුවෙන් අතපය ඇස්කම් නාස පූජා කරපු දරුවන්ට, ඒ වගේ මේ දරුවන්ගේ දෙමාපියන්ට සහ සුප්‍රීම් සැක්‍රිෆයිස් එක නැත්නම් උතුම්ම කැපකිරීම කරපු ඒ මියගිය සෙබළුන්ටත් මම මේක පුද කරලා තියෙනවා. ඉතින් ඉසුරමල්ලි ලියලා තියෙනවා මාගේ සෙවණැල්ල බඳු වූ සෙනෙහසේ අගරදිනිය වෙත ආදරෙන් කියලා. මගේ පොතේ මම ලියලා තියෙනවා අර කියපු දේවල් වලට අමතරව පවුලේ සියලුම බර සිය උරමතට ගනිමින් යුදබිම මෙහෙවර සඳහා මා නිදහස් කළ මාගේ ආදරණීය බිරිඳට කියලා. ඉතින් එතනදී අපි දෙන්නගේ ලොකු සමානකමක් මට පෙන්වන්න පුළුවන්. ඉතින් අපේ හාමුදුරුවනේ ජනගෞරව ජනාධිපතිතුමනි මිත්‍රවරුනි, බිරිඳවරුන්ගේ කැපකිරීම කියන දේ අපි හැම කෙනෙක්ම ඉතා ඉහළින්ම අගය කළ යුතු දෙයක්. මම මේ ගැන විශාල විස්තරයක් කියන්නේ නැහැ මොකද පොත ගැනත් කියන්න තියෙන නිසා. නමුත් මම හමුදා සමාජිකයෙක් විදියට මට මගේ රාජකාරිය හරි ලෙස ඉෂ්ට කරන්න ලැබෙන්නේ නැහැ මගේ බිරිඳගෙන් ලැබුණු සහයෝගය නැත්තම්. ඒ වගේම මම ග්‍රන්ථ 11ක් පිට කරලා තියෙනවා. ඒ ග්‍රන්ථ ලියන්න හම්බ වෙන්නේ නැහැ මගේ බිරිඳගෙන් ලැබුණු සහයෝගය නැත්නම්. ඉතින් සරත් වීරසේකර සර් මමත් ඒ වගේ මෙතන හමුදා සමාජිකයෝ කවුරු හරි ඉන්නෝ නම් ඒ අයත් එකඟ වෙයි. අපිට අපේ ගෙවල් වලින් නැත්නම් බිරිඳවරුන්ගෙන් ලැබුණු සහයෝගය මෙතෙකයි කියා නිම කළ නොහැකි. ඉතින් මේ ඔක්කොම
කැටි කර අරගෙන මම මගේ බිරිඳ වෙනුවෙන් ගීතයක් ලිව්වා. ඒ ගීතය ගායනා කළා විශාරද අභිෂේකා විමලවීර මහත්මිය. මම මේ ගීතය ජනගත කරනකොට මම කිව්වේ නෑ මේක මම මගේ බිරිඳට පමණක් ලියපුවා කියලා. සියලුම හමුදා බිරිඳවරුන් සඳහා සරත් විරේසේකර සර්ගේ භාර්යාවටත් එක්ක මම මේ ගීතය ජනගත කළේ. ඉතින් මේකේ පළවෙනි පද හතර තමයි අපේ හාමුදුරුවනේ ඇහි කඳුලැලි ගලා යන හැටි බෝ සමිඳු දැක ගන්න ඇති හදේ ගින්දර නැගෙන උණුහුම බුදු රදුන්ටත් දැනෙනු ඇති දහස් ගණනින් පිදු පැන්කල බෝධියට වැඩි වෙන්න ඇති මගේ යදුමන් කන වැකුණු දෙවියන්ගෙන් නෙතුතෙත් වන්න ඇති. ඒ තමයි බිරින්දෑවරුන්ගේ කැපකිරීම. ඊළඟට මම මේ පොත ගැන කතා කරොත් අපේ හාමුදුරුවනේ මම ලියපු පළවෙනි පොත තමයි රණමඟ ඔස්සේ නන්දි කඩාල. මම ලියපු අවසාන පොත තමයි රාජාලි සංදේශය. රණමඟ ඔස්සේ නන්දි කඩාල් පොත ලියන්න හේතුව තමයි මේ 30 වසරක යුද්ධයේදී මගෙත් එක්ක උරගුර ගැටි සටන් කරපු නිලධාරීන් සෙබළුන් විශාල සංඛ්‍යාවක් මිය ගියා. තව විශාල සංඛ්‍යාවක් මේ මොහොතේ ඇඳන් උඩ රෝද පුටු උඩ ඉන්නවා. ඒ අයගේ බිරින්දෑවරු මේ මොහොතේ බොහොම කනගාටුවෙන් ඉන්නවා. අර කරඳඩු උස්මහත් කළා හමුදාවට යවපු පුතා අන්තිමට යුද හමුදාවේ ඇම්බියුලන්ස් එකකින් ගෙදරින් ගෙනල්ලා බස්සලා අම්මට බාර දෙනවා. මින් එහා සනීප කරන්න බෑ දරුවව බලාගෙන අපි පුළුවන් සහයෝගයක් දෙන්නම් කියලා. මේ දරුවා පුංචි කාලේ කිරි දුන්නේ අම්මා. ඔළුව පීරුවේ අම්මා, නෑවුවේ අම්මා, පවුඩර් දැම්මේ අම්මා, ඕඩික්ලෝන් දැම්මේ අම්මා. ඒ වගේම ට්‍රයිසිකල් එක තියාගෙන තල්ලු කරගෙන ගියේ අම්මා. අවුරුදු 29කට 30 ගානට ඉස්සෙල්ලා අම්මා කරපු දේ ආයිත් අම්මා පටන් ගන්නවා. ඒ කියන්නේ පුතාව නාවන්නෙත් අම්මා. පුතා වෙජිටබල් එකක් වගේ පතෝල කරලා වැටපොළු කරලා වගේ ඇඳලා ඉන්නවා. නාවන්නෙත් අම්මා, කවන්නෙත් අම්මා, පොවන්නෙත් අම්මා, පිහදාන්නෙත් අම්මා, ඕඩික්ලෝන් දාන්නෙත් අම්මා, පැය භාගෙට සැරයක් අනිත් පැත්තට හරවන්නෙත් අම්මා. ඊට අමතරව එක වෙනසක් තියෙනවා පොඩි කාලේ කරපු දේ. වෙනස් දෙකක් තියෙනවා. පොඩි කාලේ තමන්ගේ තනයෙන් කිරි දුන්නා. ලොකු වුණා දැන් ගෙනත් දුන්නාට පස්සේ කෝප් එක නැත්තම් වීදුරුක දාලා තමන්ගේ අතින් ඒ දරුවට කිරි එක පොවනවා. ඒක තමයි පළවෙනි වෙනස්කම. දෙවෙනි වෙනස්කම තමයි පුංචි කාලේ ට්‍රයිසිකලේ වාඩි කරලා තල්ලු කරන් යනවා. දැන් රෝද පුටුවේ තල්ලු කරන් යනවා. එතකොට ඒ වගේ පුතා දකින්නේ අම්මාට තාත්තට වරක් දෙවරක් දසවරක් සිව්වරක් දහස්වරක් දසදහස් වරක් නෙමේ ලක්ෂ කෝටි වාරයක් ඒ හැම මොහොතෙම ඒ අම්මා මෙරි උපදිනවා. ඉතින් එවැනි දෙමෝපියන් කැපකිරීමක් කළා ඒ දරුවන් හමුදාවලට එව්වේ අපේ මාතෘ භූමිය බේරා ගන්න මිසක් වෙන දෙයකට නෙමෙයි. එහෙනම් ඒ අම්මලා දැනගන්න ඕනේ තමන්ගේ පුතු මොකටද ගියේ මොනවද කළේ රට ජාතිය වෙනුවෙන් මොනවද කරපු භූමිකාව කියලා දැනගන්න ඕනේ. ඒ නිසා තමයි අපේ හාමුදුරුවනේ මම රණමඟ ඔස්සේ නන්දි කඩාල් පොත ලිව්වේ. මේ පොත බොහොම ජනප්‍රිය වුණා. ජනප්‍රිය වෙලා මගේ ගාවට බොහෝ දෙනෙක් ආවා මගේ ගෙදරට පොත් මිටි ගණන් අරගෙන පොත් 30 40 50 60 අරගෙන ආවා. ජනරාල්තුමා මට මේක අස්සම් කළ දෙන්න. මගේ ගෙදර දානයක් තියෙනවා ගරු ස්වාමීන් වහන්සේලාට පිරිකර විදියට මේ පොත පූජා කරන්න කියලා. ඒ වගේම තමයි මගේ අවසාන පොත රාජාලි සංදේශය ලංකාවේ ලියුණු දීර්ඝතම සංදේශ කාව්‍ය කවි 2579ක් තියෙනවා. මේ පොතත් ඒ වගේම කට්ටිය ඇවිල්ලා මගෙන් අස්සන් අරගෙන ගියා පිරිකරට පූජා කරන්න. මමත් බොහෝ වාරයක් පිරිකරට මේ පොත පූජා කරලා තියෙනවා. මම මේ ගැන මෙතන සඳහන් කරේ මගේ පොත් ගැන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න නෙවෙයි. නමුත් මල්ලි ඔයා ලියපු පොත අපේ ගරුතර ස්වාමීන් වහන්සේලාට පිරිවෙන් වලට ඒ වගේම නැනසලවල් වලට ඊටමත් අත්‍යවශ්‍යම පුස්තක රත්නයක්. ඉතින් ගරු ස්වාමීන් වහන්සේලාට පිරිකර වලදී පූජා කරන්න ඊටමත් වටිනා ග්‍රන්ථ රත්නයක් ඔබතුමා ලියලා තියෙන්නේ. මම ඒ ගැන බොහොම සන්තෝෂ වෙනවා. ඔබතුමාට ඒ ගැන කෘතඥතාවය මම පිළිගන්නවා. ඊළඟට මම රාජාලි සංදේශයේ පටන් අරන් තියෙන්නේ පළවෙනි කවියෙන් මේ අපේ රජවරු ගැන. මෙතනදී වෙන්නේ රාජාලියට
අපි උගන්වනවා ඉතිහාසයේ ඉඳන් එන නරපතීන් රජවරුන් කොහොමද මේ මව්බිම රැක්කේ දිවිහිමියෙන් කියලා. ඒක කියලා දීලා තමයි රාජාලියාට අහසට යන්න කියන්නේ. ඉතින් මේ පළවෙනි කවියේ මෙහෙම තියෙනවා. පළවෙනි කවිය තමයි රාවණා පරපුරෙන් එන අය ජාතියේ කසකාරයෝ මව්බිමට ආ සතුරු කරදර මැඩූ යුද වීරයෝ රට රකින්නට පෙරට ආවුන් මව්බිමේ මෙහෙකාරයෝ මේ කියන දේ සාවධානෙන් අසනු මැන රාජාලියෝ. එහෙම තමයි රාජාලියට මේ පොතේ එන අයවලුන් ගැන හඳුන්වන පළවෙනි කවිය අපි ලියලා තියෙන්නේ. ඉතින් මේ මහා වංශ ප්‍රදීපිකාව පොත කියවන විට ඒකේ මේ රට මව්බිම වෙනුවෙන් ඉතාමත් විශාල යුග මෙහෙවරක් කරපු ඒ මහා නිරිඳුන් රාශියක් මේ පොතේ සඳහන් වෙනවා. ඒ අය නොහිටින්න අපේ හාමුදුරනේ අද සිංහල ජාතියකුත් නැහැ, අද බුද්ධ ආගමකුත් නැහැ. ඉතින් ඒ නිසා ඒ රජවරුන් ඉස්මතු කරලා අපිට පෙන්වා දෙන්න ඔබ ලබපු දරපු උත්සාහය ගැන මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ පොතේ අර වැඩකට නැති රජවරුනුත් ඉන්නවා අපේ යසලාලක තිස්ස රජතුමා වගේ අය. නමුත් බොහෝ දෙනෙක් මේ රජවරු ඉතාමත්ම වටිනා රජවරු. ඉතින් මගේ පොතේ මම ලියපු ඒ වගේ ඉතාමත්ම වටිනා නමුත් ඉතිහාසයේ ලැබිය යුතු තැන නොලැබුණු පොළොන්නරුවේ රාජධානිය කරපු මහා රජ කෙනෙක් තමයි පළවන විජයබාහු රජතුමා. එතුමාට ඉතිහාසයේ ලැබිය යුතු නියම තැන ඇත්තටම ලැබිලා නැහැ කියලායි මම හිතන්නේ. මමත් හොඳට ඉතිහාසය කියවපු කෙනෙක්. ඉතින් මම රාජාලි සංදේශයේ විජයබාහු රජතුමා ගැන පද 4ක් ලියලා තියෙනවා. මම ඉල්ලා සිටිනවා ඒක මේ වෙලාවේ ප්ලේ කරන්න. පොළොන්නරුවේ රාජධානි සිංහල බලයෙන් ලැබෙන සොලින් වෙනසූ මහා විරුවෙනි විජයබාහු රජු පළවන අපේ පිටකට පහළ වූ සතුරු බලමුණු එළවන ගුණගේ මව්වරුන් මගින් එළි දනුවන් අලවන ගුණගේ මව්වරුන් මගින් එළි දනුවන් අලවන. දුටුගැමුණු රජතුමා නොහිටියා නම් සිංහල ජාතියක් අද නැහැ. ඒ වගේම තමයි විජයබාහු පළවෙනි විජයබාහු රජතුමා නොහිටියා නම් අද සිංහල ජාතියක් නැහැ. ඊළඟට මේ පොතේ හරියට පිළිවෙලට ඒ කාලානුරූපව යොමු කරලා තියෙනවා එක එක රාජ්‍යයන් තිබිච්ච විදිය. ඉස්සෙල්ලාම තිබිච්ච රාජධානිය තමයි තම්මැන්නාව සහ උපතිස්ස නුවර අපේ විජය මහ රජතුමා රාජධානිය කරපු පැත්ත. ඊළඟට චිරාත් කාලයක් රාජධානිය තිබුණේ අනුරාධපුරය. ඊළඟට රුහුණ, ඒ අතර රුහුණ, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ, සීතාවක සහ අවසාන වශයෙන් මහනුවර. ඉතින් මේ ගැන මම කියවන් යද්දි මට පොඩි අඩුවක් මේකේ දැනුණා. මං ඇත්තටම මට ඉසුරුමල්ලිගෙන් අහන්න බැරි වුණා ඒකට හේතුව මොකක්ද කියලා. මට දැනෙච්ච අඩුව තමයි අපේ හාමුදුරුවනේ ජැෆ්නා කින්ඩම් නැත්නම් යාපනයේ රාජධානිය ගැන සඳහන් නොතිබීම. ඉතින් අපි යාපනයේ රාජධානිය ගැන බැලුවොත් කුඩා රාජධානියක් ඒක 1215 ඉඳන් 1619 දක්වා වසර 404ක් පැවතුණා කියලා ඉතිහාසයේ තියෙනවා. නමුත් ඒ වසර 404න් සෑහෙන අවුරුදු ගණනක් සමාවෙන්න සපුමල් කුමාරයා ගිහිල්ලා ඒ බලය තහවුරු කරලා පාලනය කරා. ඉතින් එතකොට early chieftains කියලා ඒ කියන්නේ ඉන්දියාවෙන් ආපු කට්ටියක් 1215 ඉඳලා 1277 වෙනකම් පාලනය කරා. ඊට පස්සේ ආර්ය චක්‍රවර්ති ඩිනාස්ටි එක ඒ කියන්නේ පාණ්ඩ්‍යන් කින්ඩම් නැත්නම් පණ්ඩි රජුගේ කට්ටිය ඇවිල්ලා මෙහි 1277 1450 දක්වා පාලනය කරා. ආර්ය චක්‍රවර්ති ලයින් එක කියන්නේ එක පරපුර කියන්නේ. ඊට පස්සේ කෝට්ටේ පාලනයට නතු වුණා මේ රාජධානිය 1450 ඉඳලා 1467 දක්වා අවුරුදු 17ක්.
හයවෙනි පැරකුම්බා රජුරුව එතුමා හදාගත්ත දරුවා වූ සපුමල් කුමාරයාව යවලා මේ රාජධානිය අල්ලගත්ත. නමුත් හයවෙනි පැරකුම්බා රජු මිය ගියාට පස්සේ සපුමල් කුමාරයා ආපහු ආවා කෝට්ටේ රාජධානිය බාර ගන්න හයවෙනි ගුණකවාහු විදියට. එතකොට ආපහු මේ ආර්ය චක්‍රවර්තිලා ඒගොල්ලන්ගේ රාජධානිය පටන් ගත්තා 1467 ඉඳන් 1619 වෙනකම්. ඒකේ අන්තිම රජයා විදියට ඉන්නේ ඉතිහාසයට අනුව දෙවන සංකිලිව පෘතුගීසි කැප්ටන් ෆිලිප් ඩි ඔලිවේරා කියන කෙනා අල්ලගෙන 1621 දී ගෝවට පිටුවල් කරලා ඒදී මරලා දැම්මා. ඉතින් මෙතනදී මම හිතන්නේ සමහර විට ඉසුරමල්ලිට හිතෙන්න ඇති අද ඇත්තටම මේ ඉතිහාසය විකෘති කරලා තියෙන්නේ. ඒ කියන්නේ නැති නොතිබුණු දේවල් මවාපාන්න අන්තර්ජාතික දෙමළ ඩයස්පෝරාවෙන් බොහෝ දේවල් මේකට ඉන්ට්‍රොඩියුස් කරලා නැත්නම් හඳුන්වා දී තියෙනවා. ඉතින් ඒ නිසා මේ තොරතුරු වල නිර්වේදිතාවය හොයාගන්න බැරි වෙන්නේ නැති. එහෙම නැත්නම් යාපනයේ රාජ්‍ය කියන්නේ ඉතා කුඩා රාජ්‍යයක් නිසා ඒක අත්හරින්න නැති. ඉතින් සංස්කරණයක් කරනකොට මල්ලි මං හිතනවා ඒ ගැන පොඩ්ඩක් සලකලා බලන්න. මොකද කෙනෙක් මේ ප්‍රශ්නය ඔබෙන් අහන්න පුළුවන්. අනිත් එක තමයි දැන් ඊළඟ සංකල්පය ගත්තාම අපේ හාමුදුරුවනේ ඒ අය කියන දේ තමයි අපේ රාජ්‍යයක් තිබුණා. ඒ නිසා අපිට වෙනම රාජ්‍යයක් ඕනේ. අපේ හාමුදුරුවනේ අපේ ජනාධිපතිතුමා එහෙමනම් සීතාවක කැඩිලා වෙනම රාජ්‍යයක් වෙන්න ඕනේ. රුහුණ කැඩිලා වෙනම රාජ්‍යයක් වෙන්න ඕනේ. කෝට්ටේ කැඩිලා වෙනම රාජ්‍යයක් වෙන්න ඕනේ. කන්ද උඩරට කැඩිලා වෙනම රාජ්‍යයක් වෙන්න ඕනේ. යාපනයේ කැඩිලා වෙනම රාජ්‍යයක් වෙනවා නම් එහෙනම් මේ රට කෑලි වලට කැඩිලා යන්න ඕනේ. එහෙම දෙයක් නැහැ. ප්‍රින්සලි ස්ටේට් නැත්තම් කුඩා රාජ්‍ය දහස් ගණනක් තිබිති ඉන්දියාව අද එකතු කරලා එක රාජ්‍යයක් බවට ඉන්දියාව බවට පත් කරලා තියෙනවා. එහෙනම් මේක ඒ ඉතිහාසයට උර දෙන්න කාරණයක් නෙවෙයි. ඊළඟට අපි හමුදාවේ ඉඳද්දී අපි පාවිච්චි කරන සිටියම ඒක හැමතිස්සෙම කියනවා අපිට අපේ ගුරුවරු උගන්වද්දී කියපු දේ තමයි your map should speak. ඔබේ සිටියම කතා කළ යුතුයි කියලා. අපි මහා යුද්ධයක් කරනකොට අති විශාල සිටියමක් බිත්තිය ගහගෙන මුළු උතුරු පළාත සහ නැගෙනහිර පළාතම උතුරු මැද පළාතත් ඇතුළුව බිත්තිය ගහගෙන ඒකේ නොයෙකුත් සංඥා වලින් අපි නොයෙක් දේවල් ලකුණු කරනවා. අපේ බටබිරිස් ඉන්න කොහෙද? සතුරා ඉන්නේ කොහෙද? අපි ඊළඟ පියවර වන්නේ මොකද්ද? මේ ක්‍රියාන්විතය ඉවර වෙනකොට එන්න ඕන ප්‍රතිඵලය මොකද්ද? මේ හැම දෙයක්ම අපි සලකුණු වලින් සිටියමේ ලකුණු කරනවා. ඒක නිසා තමයි map should speak කියන්නේ. ඒ න්‍යායම ඉසුරමල්ලි අරන් තියනවා මේ පොතටත්. මේ පොතේ ඡායාරූප ගොඩක් තියෙනවා. රජ කෙනෙක්ගේ පින්තූරය දැක්කම අපිට හිතා ගන්න පුළුවන්. දැන් ගජබාහු රජුරුවන්ගේ පින්තූරෙ මෙතන ගජබා කියලා කියන්නේ හස්තින්ට සමාන අත්යුගලක් කියලා. ඉතින් මම දැක්කා හොඳට අර ආනෝල්ඩ් ශ්වාසනගරගේ වගේ නේ හොඳට මහලුස් තියෙන රජ කෙනෙක් මෙතන පෙන්වුවා ගජබාහු රජුරුව. ඉතින් ඒ වගේ නොයෙක් ඒ පින්තූර වලින් අපිට ලොකු පිටුවහලක් ලැබෙන කොයි වගේ රජ කෙනෙක්ද කියලා අපිට කියන්න. ඊළඟට මේ පොතේ විශේෂ සිද්ධීන් සම්බන්ධ නාමයන් ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මෙතනදී පළවන රාජසිංහ නැත්නම් ටිකිරි කුමරු සීතාවකින් දීවෙච්ච ටිකිරි කුමරු ගැන විශේෂ සඳහනක් කළ යුතුයි. එතුමා නොහිටින්න මේ පහත රට සිංහල බලය සම්පූර්ණයෙන්ම ගිලිහෙන්න තිබුණා. ඉතින් ටිකිරි කුමරුන් ගැන අපි ලියලා තියෙනවා. ඉතින් මෙතනදී ඊටාම සිංහල සේනාවල සටන් පිළිබඳව බැලුවොත් අපිට අමතක නොවෙන තැන් තමයි මුල්ලෙරියා සටන, ඒ වගේම පළවන විමලතරණ සූරිය රජතුමාගේ දන්තුරේ සටන, දෙවන රාජසිංහ රජතුමාගේ රන්දෙලිවල සටන වගේ දේවල්, ඒ වගේම ගන්නොරුවේ සටන අපිට අමතක නොවෙන සටන. ඉතින් ටිකිරි කුමාරයාගේ ඊටමත් ප්‍රසිද්ධ සටන තමයි මුල්ලෙරියා සටන. අපි බලමු රාජාලි සංදේශයේ රාජාලියා මුල්ලෙරියා සටන ගැන කොහොමද අහන්නේ? ටිකිරි කුමරුන් අනදිනා කල නෙමුනා සිංහල බලේ බල බෙදින්නට ආපරංගි විරුවෙන් මෙනියුත කරේ සිහල සේනා යුද වැදුනේ ගිගුම් දෙවමින් විහිතරේ ලෙයින් නැහැමේ කොසින් රතු විය ජල මුල්ලෙරියා වෙරේ
ඊළඟට ලංකාවේ රජවරුන්ට ඒ සමාන කාලන රූපව ඉන්දියාවේ රජවරුන් නැත්නම් දඹදිව රජවරුන් හිටියා. හොඳම උදාහරණය තමයි අශෝක රජතුමා දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ බුද්ධ ආගම ලංකාවට එව්වේ. ඉතින් මේ ගැනත් මේ පොතේ හොඳ සටහනක් ඒ කියන්නේ පිටුවක් වෙන් කරලා තියෙනවා ඉසුර මහත්මයා. ඒකට අනුව අජාසත්ත රජතුමාගේ කාලේ විජය රජතුමා ලංකාවේ රජතුමා. චන්ද්‍රගුප්ත රජතුමාගේ කාලේ පණ්ඩුකාභය රජතුමා තමයි ලංකාවේ රජතුමා. බින්දුසාර රජතුමාගේ කාලේ මුටසීව රජතුමා. අශෝක රජතුමාගේ කාලේ දේවානම්පියතිස්ස රජතුමා. ඉතින් ඒ වගේම සීතාවක සහ මහනුවර රාජධානි කියන්නේ එක කාලෙ තිබිච්ච රාජධානි. ඒ කියන්නේ පළවෙනි රාජසිංහ රජුරු සීතාවක රජ කරනකොට විමල ධර්මසූරිය නැත්නම් කොනප්පු බණ්ඩාර ගිහිල්ලා මහනුවර රාජධානිය ඇති කළා. එතකොට ඒ කාලානුරූපව එක එක රාජධානි කොහොමද තිබුණේ කියන එක ඉතාමත්ම සවිස්තරව තියෙනවා මේ පොතේ. ඒක මම ඉතාමත්ම උනන්දුවෙන් ඒ ටික බැලුවා. ඊළඟට අපි නොදන්නා රජවරු අපි නම කවදාවත් අහලා නැති රජවරුත් ඉන්නවා. ඒ රජවරුන්ගේ නම් රාජාවලියේ තිබුණට මහා වංශේ නැහැ. ඉතින් එක්කෙනෙක් තමයි ගණතිස්ස මහරජු. ඊළඟට මුටසීව රජු අපි අහලා තියෙනවා. ඉතින් රාජාවලියේ පණ්ඩුකාභය රජතුමාගේ පුත් විදියට ඉන්නවා ගණතිස්ස රජුරෝ. ඊට පස්සේ ගණතිස්ස රජුරුවන්ගේ පුතු විදියට මුටසීව රජුරෝ. නමුත් ඇත්තටම මහා වංශයේ තියෙන්නේ අපේ හාමුදුරනේ පණ්ඩුකාභය රජතුමාගේ පුත් මුටසීව කියලා. ඉතින් මේ රජකම් කරන කාලය බැලුවාම මේ පොත්වලට අනුව පණ්ඩුකාභය රජුරෝ එක්කෝ අවුරුදු 70ක් රජ කරලා තියෙනවා නැත්නම් අවුරුදු 30ක් රජ කරලා තියෙනවා. ගණතිස්ස අවුරුදු 40ක් රජ කරලා තියෙනවා. ගණතිස්ස රජතුමා රජ කරා කියන එක ඇත්තනම් පණ්ඩුකාභය රජතුමා රජ කරලා තියෙන්නේ අවුරුදු 30යි. ගණතිස්ස කෙනෙක් නොහිටියා නම් අවුරුදු 70යි. ඊට පස්සේ මුටසීව රජුරෝ අවුරුදු 60ක් රජ කරලා තියෙනවා. ඉතින් ඉසුර මෙන්න මෙහෙම කියනවා මේ පොතේ. වසර ගණනක් බොහෝ අධ්‍යයනයන් කොට එළි දැක්වූ මෙම ග්‍රන්ථය පරිශීලනයෙන් අපේ දරුවන්ට බාහිර මනෝකල්පිත වීරයින්ගෙන් පරිබාහිරව හෙළදීමේ සැබෑ වීරයන් කෙරෙහි පෙම්බඳින්නට අවස්ථාව උදා වේවායයි පදමි. ඒ වගේම අපේ අනාගත දරුවන්ගේ සිත් තුළ අතීත රජදරුවන් සහ ජාතික වීරයින් ජීවත් කරවීමට මේ ගන්නා උත්සාහයට එම රජදරුවන්ගේ සහ වීරවරයන්ගේ අදෘශ්‍යමාන ආශිර්වාදය උපකාරය මාහට ලැබෙන බව විශ්වාස කරමි. ඉතින් ඒ වචනේ පරිසමාප්ත අර්ථයෙන් මේක ඉතාම උතුම් ප්‍රාර්ථනාවක්. ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඊළඟට නැවතත් මම වචන කීපයක් රාජාලි සංදේශයේ එන කවියක් ගැන කතා කරොත් අර රාජාලියට මේ නරපතීන් ගැන ඉතිහාසය සම්පූර්ණයෙන් කියලා දීලා ඊට පස්සේ රාජාලියට මෙන්න මෙහෙම කියනවා. සිංහලේ අප මුතුන් මිත්තන් රට රැකපු හැටි අවිදරා සිහල ඔදතද බලය ගෙන දුන් දැනුම නුඹගේ හිසදරා දැයේ දරුවන් දිවි දෙමින් ලක් මවුන් සුරකින්න දේශ කරා බලුණු මැනරා ජාලියෝ අහසේ ඉඳන් කාටත් හොරා. එතකොට 1948 දී ලංකාවට නිදහස හම්බුනාම රාජාලියා අහසට ගිහිල්ලා බලා ඉන්නවා. අනාගතයේ මේ රටේ උපදින දේශීය දරුවන් දිවි හිමියෙන් මව්බිම රකින්නේ කොහොමද කියලා බලාගෙන ඉන්නවා පමණක් නෙමෙයි රනින් කමෙන්ටරි එකක් දෙනවා. මෙතන මෙහෙම වෙනවා මෙතන මෙහෙම වෙනවා කියලා මේ සම්පූර්ණ වර්ගවාදී අරගලය ආරම්භයේ සිට 2009 මැයි 10 වෙනිදා නන්දිකඩල් කලපුවේදී ප්‍රභාකරන් නැමැති ත්‍රස්තවාදියා මරා දැමීම දක්වා සම්පූර්ණ කවිය කියනවා. ඉතින් එතනදී ඒ රජවරුන් ආරක්ෂා දිවිහිමියෙන් රැකගත්ත මව්බිම රැකගන්න අපේ රණවිරුවන් කොච්චර කැපකිරීමක් කළාද කියන එක මේකෙන් කියවෙනවා. ඉතින් අපේ හාමුදුරනේ ගරු ජනාධිපතිතුමනි ඔබතුමන්ලා තමයි සෙබලා කියන එක වෙනස් කළා නැත්නම් සෝල්දාදුවා කියන එක වෙනස් කළා රණවිරුවා කියන නම අපේ ජනතාව අතර ප්‍රචලිත කළේ. ඕනම යුද්ධයකදී යුද්ධ කරන්න සෙබළුන් ඉන්න පාර්ශවයේ දිනනවා අනිත් නැති පාර්ශවයේ පරදිනවා. අපිට යුද්ධය දිනන්න පුළුවන් උනේ ඔබතුමාගේ නායකත්වය යටතේ ඈත ගම්දනව්වල ඉන්න ඒ දුප්පත් අම්මලා තාත්තලා පුත්තු එව්ව හමුදාවට දෙන්න ඵලයන් පුදේ ගිහිල්ලා සටන් කරපන් සටන් කළා මව්බිම බේරගනින් කියලා එව්වා. ඒ එන්න
මීඩියා වලින් නැත්තම් මාධ්‍ය වලින් ලොකු ප්‍රචාරයක් ලබා දුන්නා. ඉතින් ඒ අනුව තමයි මේ දරුවෝ ආවේ. ඉතින් ගරු මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා නායකත්වයේ දීපු අවසාන ඊළඟ යුද්ධය පැවතුනේ වසර 2යි මාස 10ක් පමණයි. ඒ කියන්නේ අවුරුදු 3කටත් වැඩිය අඩු කාල සීමාවක් පමණයි තිබුණේ. සමස්තයක් වශයෙන් ගත්තාම මේ ඊළඟ යුද්ධයේදී යුද හමුදාවේ නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ 28000 ගාණක් සෙබළුන් සහ නිලධාරීන් මව්බිම වෙනුවෙන් දීපිදුවා. 60000කට අධික ගාණක් ආබාධිත තත්ත්වයට පොතනයින් 14000කට වැඩිය මේ මොහොතේ රෝද පුටුවේ හරි ඉන්නවා. එතකොට අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නායකත්වයේ දීපු අවසාන ඊළඟ යුද්ධයේදී වසර 2යි මාස 10ක් තුල 5800 ගාණක් සෙබළු සහ නිලධාරීන් මිය ගියා. අවුරුදු 3කටත් වැඩිය අඩු ගාණක්. මේ හැම සෙබළෙකුටම අයිතිකාරයෙක් ඉන්නවා. එක්කෝ අම්මා තාත්තා ඉන්නව නැත්නම් බිරිඳ ඉන්නව නැත්නම් දරුවෝ ඉන්නවා. ඉතින් ඒ අය කරපු කැපකිරීම මෙතෙකයි කියන්නේ නොහැකි. ඒ දරුවෝ රණවිරුවෝ කියලා හඳුන්වන්න යමෙකු මෙලි වෙනවා නම් මට ඒ ගැන ඉතාම කනගාටුයි. ඇත්තටම ගරු ජනාධිපතිතුමනි මේ රණවිරු කියන වචනය ඩයලුට් කර නැත්නම් තනුක කළා දාන නොඑක් අය කටයුතු කරා. සමහර අය සත්භාවයෙන් කටයුතු කරා. සමහර අය දුෂ්ටකම නිසා කටයුතු කරා. ඉතින් විරුව කියලා කියන්නේ වීරයට. වීරය කියලා කියන්නේ තව තමන්ගේ මව්බිම, තමන්ගේ ජාතිය, තමන්ගේ ආගම ආරක්ෂා කරන කෙනාට තමයි විරුව කියලා කියන්නේ. එතකොට රණවිරුව කියන සංකල්පය ඔබතුමා මේ රටට හඳුන්වලා දුන්නා. ඒ වගේම අපේ ගෝඨාභය ජනාධිපතිතුමා හඳුන්වලා දුන්නා. ඊට පස්සේ මෙහෙමයි සමහර අය අකමැති වෙයි මම මේක කියනවට මා සමග එකග වෙන එකක් නැහැ අපේ හාමුදුරනේ. නමුත් රණවිරුවෝගේ විරුවෝ ඉන්නේ රණවිරුවෝ විතරයි. නැතුව සුව විරුවෝ, රට විරුවෝ එහෙම කට්ටිය නැහැ. ඒ අය විරුවෝ නෙමෙයි. රටකට ගිහිල්ලා සල්ලි හම්බ කරලා එයින් කොටසක් ලංකාවට එවුවා කියන්නේ එයා විරුවෙක් නෙමෙයි. ලොකු සේවයක් කරන අය කත. නමුත් විරුවා කියන්නේ උත්තරීතර නාමයක්. එහෙම බැලුවොත් දීවර ප්‍රජාව මූදට ගිහිල්ලා මාළු අල්ලගෙන එනවා. ඒකෙන් ආදායමක් රටට එනවා. එහෙනම් ඊට පස්සේ කියයි මාළු විරුව කියයි නැත්නම් දීවර විරුව කියයි. මස් කඩකාරයට කියන්න පුළුවන් මස් අපේන මුළු රටටම රටේ මිනිස්සු මස් කාලා සන්තෝෂෙන් ඉන්නවා. ඒ අපේ මස් විරුව කියයි. ඉතින් ඒ නිසා මම මේ විරුව වචනය අවබෝධ කිරීම ගැන ඉතාමත්ම කනගාටු වෙනවා. ඒක හේතුවක් වෙලා තියෙනවා අපේ රටේ ගොඩක් මිනිස්සුන්ට අපේ හාමුදුරනේ බොහෝ දේවල් ඉතා ඉක්මනින් අමතක වෙනවා. ඒක වේලුපිල්ලේ ප්‍රභාකරනොත් කිව්ව සිංහලයට සති දෙකෙන් ඔක්කොම අමතකයි කියලා. ඉතින් අද අභිමන්සලට නැත්තම් මිහිඳු සෙත් මැදුරට ගිහිල්ලා බැලුවොත් පපුව හොස් ගාලයයි ඒ ඉන්න දරුවෝ දිහා බැලුවාම ඒ ළමයි තමයි නියම රණවිරුවෝ. මේ මව්බිම ගේරගන්න මේ රජවරුන් වගේම සටන් කරපු ඒ සේනාපතීන් ඒ කාලේටම සෙබළුන් වගේ සටන් කරපු අය අද ඉන්නව දැක්කම හරි දුකයි. කාටවත් නෙමෙයි බොහෝ දෙනෙකුට ඒකේ අගයක් නැහැ. තරුණ කාලෙම හමුදාවට ගිහිල්ලා දුක් විඳලා පුහුණු වෙලා යුද බිමට අවියක් අරන් ගිහිල්ලා සටන් කරද්දී යුද බිම ඇද වැටුණ මිනිහා ගැන බොහෝ දෙනෙකුට අද හැඟීමක් නැහැ. ඒ වගේම යුද බිම ඇද වැටිලා මියගිය මිනිහට ගැන අද බොහෝ දෙනෙකුට හැඟීමක් නැහැ. මියගිය මිනිස්යාගේ දරුවෝ ජීවත් වෙන්නේ කොහොමද? භාර්යාව ජීවත් වෙන්නේ කොහොමද? අම්මා තාත්තා ජීවත් වෙන්නේ කොහොමද කියලා බොහෝ දෙනෙකුට අද හැඟීමක් නැහැ. ඒ වගේම උතුරේ ත්‍රස්තවාදය තියෙන වෙලාවේ ඉන්දියාවෙන් අත දාලා ඉන්දියානු හමුදාව ලංකාවට එව්වාම අපි ඒ ඉන්දියානු හමුදාව ඉස්සරහා රජයේ නියෝග මත අසරණ වෙච්ච විදිය අද බොහෝ දෙනෙකුට මතක නැහැ. එතකොට ඉන්දියානු හමුදාව ගියාට පස්සේ නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන් 700කට වැඩි සංඛ්‍යාවක් මරා දැම්ම විදියවත් ඒකට අනදීපු අය ගැනවත් සරෙන්ඩර් වෙන්න කියලා අනදීපු අය ගැනවත් ඒ අයගේ පවුල් වල අය ජීවත් වෙන විදිය ගැනවත් අද කාටවත් නැත්තම් බොහෝ දෙනෙකුට හැඟීමක් නැහැ. ඊට පස්සේ දකුණේ ත්‍රස්තවාදය පටන් ගත්තාම ගෙවල් වලට පැනලා අපේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරියන් මරනකොට ඒ අය ගෙනිල්ලා අනාථ කඳවුරු වල ගාල් කරලා ඒ දිහා බලලා දුක් විඳපු අපි ගැන අද කාටවත් හැඟීමක් නැහැ.
ඒ වගේම අපි දුවන හමුදාවක් වෙලා තිබිච්ච අපේ හමුදාව ජයග්‍රාහී හමුදාවක් කරන්න දරදිය ඇදලා පුහුණු කළා. අලුත් ක්‍රමාපෝයන් හදලා ඒ වගේම අපේ පස්වන විධායක ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අපි බොහොම බලගත් හමුදාවක් බවට එදා දුවපු හමුදාව පරිවර්තනය කළා. මේ යුද්ධය දිනනලා ලංකාවේ පේදුරු තුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුවට එනකම් භූමි භාගය තුළ ඕනෑම ජාතියකට සිංහල දෙමළ මුස්ලිම් බර්ග ඕනෑම ජාතියකට අයත් එහෙම නැත්නම් බෞද්ධ හින්දු ක්‍රිස්තියානි ඉස්ලාම් ඕනෑම ආගමකට අයත් කෙනෙකුට කිසිම බයක් සැකක් නැතුව යන්න පුළුවන් පරිසරයක් අනාගත પરම්පරාවට ඇතුළුව මේ හදලා දීපු එක ගැන බොහෝ දෙනෙකුට හැඟීමක් නැහැ. ඒක නිසා තමයි ගරු ජනාධිපතිතුමනි අර පෞද්ගලික කාලේ අරගලය කියලා එකක් තිබිච්ච වෙලාවේ මට මතකයි අපේ හමුදා බට කණ්ඩායමක් මෝටර් සයිකල් වලින් යනකොට එතන වාහන දෙක තුන ඉඳන් කෑ ගහනවා තොපියකෝ සමාවෙන්න අපේ හාමුදුරනේ මේක කියනවට තොපියකෝ අද ඉඳන් රණවිරුව නෙමෙයි තොපි අටපාස් ආමිකාරෝ කියලා. මිත්‍රවරුනි සොල්දාදුවෙක් අටපාස් වෙලා හමුදාවට ආවත් ඒ ළමයට හමුදාවෙන් දෙන පුහුණුවට අමතරව දෙන පාඨමාලා වලින් ඒ ළමයා කොච්චර වියතෙක් උගතෙක් වෙනවද කියලා ඔය කියන මිනිස්සු දන්නේ නැහැ. කියන්නේ අටපාස් සාමිකාරය කියලා. ඒ වගේම මම දැක්කා අපේ හමුදා කණ්ඩායමක් ඉස්සරහට ගිහිල්ලා ටිකක් ඈත ඉඳන් අවුරුදු 20ක 25ක අතර වගේ කොල්ලෙක් පිරිමි ළමයෙක් කෑ ගහනවා. යකෝ අපි තොපිට වැඩිය ප්‍රභාකරන්ට ගරු කරනවා යකෝ කියලා කෑ ගැහුවා. එගේ මමින් කෙලිගෙන වගේම ඇතිවන කඩගාටුව අපිට අපි ඇවිල්ලා බොහොම ආඩම්බරයෙන් කියන මිනිස්සු අපි රටට ණය නැති නමුත් රටම ණය ගැති හමුදාවක සමාජික වෙලා හිටපු මිනිස්සු අද විශ්‍රාම ගිහිල්ලා හිටියා. එහෙව් අපිට තොපිට වඩා ප්‍රභාකරන්ට ගරු කරනවා යකෝ කිව්වාම ඇති වෙන හැඟීම මොකද්ද? ඉතින් අපේ හාමුදුරනේ මිත්‍රවරුනි මේ වගේ පොතක් එලි දැක්වීම මගින් අඩු ගානේ අපි කරපු සේවය ගැන අගය කිරීමක් නැති මිනිස්සුන්ට අඩු ගානේ මේ මහා රජවරුන් මේ ප්‍රතාපවත් මිනිසුන් මේ රටේ සිංහල ජාතිය සහ බෞද්ධ ආගම බේරගන්න මොනතරම් කැපවීමක් කරාද කියන එක අඩු ගානේ බලා ගන්න පුළුවන්. සමා වෙන්න අපේ හාමුදුරනේ මේ ළඟදී මම දැක්කා බොහොම ජනප්‍රිය වුණු තරුණ ස්වාමීන් වහන්සේ නමක් කියනවා දැන් මේක මගේ ආගම මගේ රට මගේ ජාතිය කියලා එකක් නෑ කියලා. ඉතින් මන් දන්නේ කී දෙනෙක් ඒකට එකඟ වෙනවද කියලා. මම නම් ඒකට හාත්පසින්ම විරුද්ධයි. මේ රටේ මිනිසුන්ගේ නිදහස වෙනුවෙන් මව්බිමේ හැම බිම්මංගලක් වෙනුවෙන් මුළු තරුණ කාලයම කැප කරපු මම වගේ මිනිස්සු නැත්තම් ඇඩ්මිරල් වීරසේකරලා වගේ මිනිස්සු ඒ වගේ අපිත් එක්ක හිටපු සෙබළු කවුරුත් ඒකට එකගෙන අපි හැම බිම්මංගලක්ම ආපහු අල්ලගත්තේ ඇට මස් ලේනහර ජීවිත දන් දීලා. ඒ ප්‍රතිඵල අදටත් තියෙනවා. එහෙනම් අපි ඒ ධර්මය අපි අනුගමනය කරන්නේ. ඊළඟට මට මතකයි ඡන්ද ව්‍යාපාර යන දවස්වල අර මම කියන්නේ ඒ දවස්වල හේරිබෑ කියලා අර ඇඟ පුරා මවිල් තියෙන වලහෙක් වගේ මිනිහෙක් කියන රණවිරු ගාය කියලා එකක් ඇවිල්ලා තියෙනවා. ඒක ශනීප කරන්න ඕනේ කියලා. රණවිරු ගාය නොතිබුණා නම් ඔය සෙබළු වවුනියාවෙන් අතහැරලා ඇවිල්ලා හම්බන්තොටින් මූදට පයින්නවා. උන්ට රණවිරු ගාය තිබිච්ච නිසා තමයි මේ යුද්ධෙ දිනලා ඔබලාට නිදහසේ යන්න පුළුවන් සමාජයක් හැදුවේ. ගාය කියන එක අපිට කොහොමද තියෙනවා? ගාය නැති එකෙක් හමුදාවට යන්නේ නැහැ. හමුදාවට යන්නේ ගාය තියෙන හින්දා, ජවයේ තියෙන හින්දා, චිත්ත ධෛර්යය තියෙන හින්දා. ඉතින් රණවිරු ගාය කිව්වම මම ඒක අපහාසයක් විදිහට ගත්තේ නැහැ. අපහාසයට කිව්වට ඒක නම් නාමයක් විදිහටයි මම නම් සලකන්න ගත්තේ. ඉතින් මෙතනදී මම තව කවියක් මෙතනදී කියවන්නම්. මේ දේශයේ දරුවෝ මේ සැරේ දේශය බේරගත්තට පස්සේ රාජාලියා මෙන්න මෙහෙම කියනවා. දේශයේ දරුවන්ගේ යුතුයකම මව්බිමට ඉටු කර ඇත. දේශනසන්නට එවුන්ගේ සැහැසිකම් දක්නට නැත. රණවිරුව මව් බිමටගෙන සාමයේ අරුණලු මත සතුටු කඳුලින් දෙමී ඇත. සොම් නසින් ලක්මව ගේනෙත. ලක්මව කඳුළු හල්න සන්තෝෂෙට
ලක්මාවගේ දරු කැල ඇයව රකිනා අයුරු දැක ගන්නට පැමිණියේ මම දශක 6කට පෙරයි මෙහි ආකාශයට. දුටිමි මම දේශයේ දරුවන් පැමිණි හැටි ඇය රැකුමට දිවිපුදා උන් රැකපු ලක්මාව හිනහෙනවා සන්තෝෂෙට. මේ රාජාලියා ආසේනා කියන්නේ. ඉතින් අවසාන වශයෙන් අපේ හාමුදුරනේ ගරු ජනාධිපතිතුමනි මිත්‍රවරුනි ඉතිහාසයේ මේ පොතේ තියෙන ඉතිහාසය අනුව බැලුවාම ලක්බිම එක්සේසත් කළ රජවරු 7 දෙනෙක් හිටියා. ඒ තමයි දුටුගැමුණු මහරජතුමා අනුරාධපුර යුගයේදී එළාර රජතුමා පරද්දලා ලක්බිම එක්සේසත් කරා. ඊට පස්සේ වලගම්බ රජතුමා අනුරාධපුර යුගයේදී පූලහත්ත, බාහිය, පණයමාර, පිළියමාර සහ දාටිය කියන ඒ සොලි රජවරුන් මර්ධනය කළා ලංකාව එක්සේසත් කළා. ඊට පස්සේ ධාතුසේන රජතුමා මේ ධාතුසේන රජතුමා ගැන අපේ හාමුදුරනේ බොහෝ දෙනෙක් අහන්නේ අර පුතා මේ වැවට තියලා වැව් බැම්මට තියලා කලාවේ වැව් බැම්මට තියලා පස් ගැහුව එක ගැන විතරයි. නමුත් ධාතුසේන රජතුමා කියන්නේ ලංකාව එක්සේසත් කරපු ලොකු වීරයෙක්. ඒ වගේම අර විජයබාහු රජතුමාට වගේම නියම තැන නොලැබිච්ච රජ කෙනෙක්. ධාතුසේන රජතුමා පණ්ඩු, පාරින්ද, කුඩා පාරින්ද, තිරීතර, දාටිය සහ පීටිය කියන සොලි රජවරුන් පරද්දලා ලංකාව එක්සේසත් කරා. ඊට පස්සේ පළවෙනි විජයබාහු රජතුමා රාජේන්ද්‍ර චෝල, රාජාදි චෝල, දෙවන රාජේන්ද්‍ර චෝල, වීර රාජේන්ද්‍ර චෝල සහ අති රාජේන්ද්‍ර චෝල කියන ඒ සොලි රජවරු මේ චෝල රජවරු සොලි කියන්නේ චෝල තමයි ඒ රජවරු පරද්දලා ලංකාව එක්සේසත් කළා. ඊට පස්සේ පොළොන්නරු යුගයේදීම මහා පරාක්‍රමබාහු රජතුමා විදේශ හමුදා සංඝ සටන් කරේ නනු රට කෑලි කෑලි වලට කැඩිලා තිබිච්ච ප්‍රාදේශීය රාජ්‍යයන් එකතු කරලා රට එක්සේසත් කරා. 6 වෙනි රජතුමා විදියට දෙවන පරාක්‍රමබාහු රජතුමා දඹදෙණිය යුගයේදී කාලිංග මාග පරද්දලා රට එක්සේසත් කරා. ඒ වගේම අවසාන වශයෙන් 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා ආර්ය චක්‍රවර්ති රජතුමාව යාපනයේ පරාජය කළා. ඒ කියන්නේ සපුමල් කුමාරයවල පරාජය කළා. කෝට්ටේ සීතාවක රාජධානියට ඒ ඔක්කොම යටත් කරගත්තා. ඉතින් අතීතයේ රට අපේ ලක්බිමට ලක්මෑණියන්ට අහිමි වෙලා තිබිච්ච ප්‍රදේශ රාශියක් මේ රජවරු 7 දෙනා බේරගෙන තියෙනවා. ඉතින් මිත්‍රවරුනි අපි ජීවත් වෙලා ඉන්න කාලේ මෑත කාලේ අපේ ලක්බිම අපේ මව්බිමේ වර්ග අඩි 10 වර්ග කිලෝමීටර් 10 ගණනක් ලක්මාවට අහිමි වෙලා තිබුණා. අවුරුදු 20කට වැඩි කාලයක් අහිමි වෙලා තිබුණා. ඉතින් මට මතකයි මමත් මේ යුද්ධයට සක්‍රීය දායකත්වයක් දීපු හමුදා නිලධාරියෙක් විදියට අවසානයේදී ලොකු නායකත්වයක් දරපු නිලධාරියෙක් විදියට මට මතකයි 2009 මැයි මාසේ 18 වෙනිදා 6:45ට මම එවකට හිටපු හමුදාපතිතුමාට සරත් ෆොන්සේක මහත්මයාට කෝල් එකක් දීලා කිව්වා සර් අපේ මව්බිමේ අන්තිම බිම්මඟලත් අපි අල්ලගෙන ඉවරයි කියලා. ඔබතුමන්ලා ඒකට කිරිබත් කනවා. නමුත් ප්‍රභාකරන් මැරිලා නැහැ. නමුත් මුළු බිමම අල්ලගත්තා. ඉතින් කරු ජනාධිපතිතුමානි ඔබතුමාට හමුදාපතිවරයා ඒ පණිවිඩය ලබා දුන්නා. ඉතින් ඇත්ත වශයෙන්ම බැලුවාම ලංකාවේ කෑල්ලක් මව්බිමට අපේ මව්බිමේ කෑල්ලක් මව්බිමට අහිමි වෙලා තියෙනවා. ඉතින් ගරු පස්වන විධායක ජනාධිපතිතුමනි මම හදවතට එකග මගේ හදවතට එන දේ කියන්නේ මේ රජවරු 7 දෙනාට අමතරව ලංකාවම එක්සේසත් කරපු එකම නායකයා ඔබතුමා. ගරු ජනාධිපතිතුමනි ඔබතුමා මට එදත් වීරයෙක් අදත් වීරයෙක් හෙටත් වීරයෙක් හැමදාටත් වීරයෙක්. ඔබතුමා නොහිටින්න ඒ අයෝමය නායකත්වයේ නොහිටින වගේම ඔබතුමාගේ සහෝදරයාගේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමාගේ ලැබුණු සහයෝගයෙන් නොහිටින්න මේ අපි කවුරු හිටියත් ওই යුද්ධය දිනන්න හම්බ වෙන්නේ. ඉතින් ඔබතුමාට සහ ඔබතුමාගේ සොයුරාට අපි සදානායක ඇති ඒක මට ප්‍රසිද්ධියේ ඕන දැන කියන්න පුළුවන්. ඉතින් මේ යුද්ධය ඉවරනට පස්සේ මම පොත් ලියන්න ගත්තා විශ්‍රාම ගිහිල්ලා හැම පොතක්ම මගේ එළි දැක්ුවේ එක්කෝ නෙළුම් පොකුණේ නැත්නම් ආනන්ද විද්‍යාලයේ තියෙන කුලරත්න ඔඩිටෝරියම් එකේ නැත්නම් බිෂොප්ස් කොලෙජ් එකේ ඔඩිටෝරියම් එකේ මගේ හැම බුක් ලොන්ච් එකක්ම නැත්නම් පොත් ජනගත කිරීමක් තිබුණේ
සැප්තැම්බර් මාසේ 6 වෙනිදා සැප්තැම්බර් මාසේ 6 කියන්නේ මගේ උපන්දිනය. ඉතින් ඒ හැම බුක් ලොන්ච් එකටම අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පැමිණියා. එතුමාව මම ස්ටේජ් එකට ගෙන්නලා ආරාධනා කළා පොතක් පිළිගන්නවා බොහොම ගෞරවයෙන් හැම උත්සවයේදීම. ඒ හැම උත්සවයේදීම එතුමාව ස්ටේජ් එකට ගෙන්නන්න ඉස්සෙල්ලා අර ලස්සන කටහඬක් තියෙන ලස්සන ගෑනු ළමයෙක් ඇවිල්ලා එතුමා ගැන මම ලියපු කවියක් කියවලා තමයි එතුමාව මේ ස්ටේජ් එකට ගෙන ආවේ. ඉතින් අද මගේ කතාව මම අවසන් කරන්න ඔබ ඉදිරියේ ඒ කවිය ගායනා කරනවා නෙමෙයි කියනවා. මොකද ගායනා කිරීම මට අයිති දෙයක් නෙවෙයි. ඉතින් මම එතුමාව හැමදාම ස්ටේජ් එකට ගෙනාවේ මෙන්න මේ කවිය කියවලා වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම හදවතින්ම එන හැඟීම හදවතින් මොලේට අරගෙන මොලෙන් පෑනට දාලා ලියපු දෙයක් මේක. ඉතින් සර්ට මම ලියපු කවිය තමයි තම රට ජාතියට යුතුයකම ඉටු කෙරුව නුඹරන් පුතෙකි මුළු තුන් ලෝකෙම දිනුව. මා ළඟ කවි නොමැත තුති පුද නට නුඹට නූපන් දරුවනු නමදිති නුඹේ නමට. ඉතින් ගරු ජනාධිපතිතුමනි අපි රටක් විදියට ජාතියක් විදියට අපි හැමෝම ඔබතුමාට සදාකල් ණය ගැති. ඉතින් ඔබතුමාට දීර්ඝායුෂ වගේම නිදුක් නිරෝගී සුවය හැමදාම ලැබී තිබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරනවා. මෙතනදී මම එක ඉල්ලීමක් කරනවා ඉසුර වික්‍රමාරච්චි මල්ලිගෙන්. මම ලියපු රාජාලි සංදේශයේ පිටපතක් මේ වේදිකාව මත ඔබට පිළිගැන්වීමට ලැබීම ඔබ මෙවැනි මහඟු පුස්තකයක් නිකුත් කිරීමට මට කරන්න පුළුවන් ඉහළම ගෞරවය විදිහට මම සැලකනවා. ඒ වගේම මෙතනදී මට ඒකට අවස්ථාව ලබා දීම මට ලැබුණු විශාල ගෞරවයක් විදිහට සැලකනවා. මල්ලි ඉන්න ස්ටේජ් එක